තැංකු මූලාසුරන්න මන්දුරතුමනි මේ රටේ ලොකුම ප්‍රශ්නයක තමා ඔය කුඩු කන්ටයිනර් ඒක පැන්නුවේ කවුද ඒක රටට ගෙනාවේ කවුද ඒක ගිනියාවි තිබ්බද නැත්ත මං ඒ කාලේ කියනකොට මට කිව්වා පිස්සා කියලා. ඌ පිස්සක් කියනවා මේ කුඩු ගෙනාවා කියලා ඌ ආයිද ගිනියාවි ගෙනාවා කියලා ඌට පිස්සි කිව්වා. හරි. මං ඉතින් අහන් හිටියා මං ડોක්ටර් කෙනෙක් නේ නිසා මට මගේ එතික්ස් එක මම ඕත් එක අරන් තියෙනවා මම ડોක්ටර් විදියට මං කාටවත් පිස්සා කියලා බනින්න බෑ. එතකොට ඒක ඩයග්නොසිස් වෙනවා. ඒක කරුණාකරලා දැනගන්න. ඒක ඔබතුමාලාට මට කියන්න පුළුවන් පිස්සා කියලා. කියපු ගාම ඒක ඩයග්නොසිස් වෙනවා. තව ડોක්ටර්ස්ලා දෙන්නෙක් ඕගොල්ලෝ මුනසුවලා ඔයගොල්ලෝට අහන්න ඕනේ මට පිස්සුවක් තියෙනවද පිස්සුවක් තියෙන්නේ නැත්නම් ඒක ඩයග්නොසිස් වෙනවා. ඒ නිසා මට මං දැන් 159ට එතික්ස් එකක් තිබ්බ නැති වුණාට ડોක්ටර් විදියට මට ඒක තියෙනවා. ඒ නිසා දැන් මම පාර්ලිමේන්තුවේ ආවා කියලා වරප්‍රසාද තියෙනවාද කියලා මට කියන්න බෑ මේ උන්ට පිසු කියලා. හැබැයි ඇත්තටම සමහරුට මේ රටේ ඇතුලේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ පිසු කෙලින්න පිසුවක් තියෙනවා. මම මේ දැන් මට අවුරුද්දක් මේක ඉවසන්න පුළුවන් වුණා. මට කටවාන හිටිය අවුරුද්දක්. දැන් ඇත්ත කියන්න වෙනවා මේ මම දැන් මෙඩිසින් කීපයක් දෙන්නම් ICD International Classification of Disease ICD-10 එකේ symptoms කීපයක් කියන්නම් ජනතාව හිතාගන්න මේ 159 කාට හරි ඒක තියෙනවද නැත්ද කියලා. එකක් ඇවිල්ලා ඩිලූෂන් කියන්නේ. ඩිලූෂන් කියන්නේ වැරදි මෝගය. ඒ කියන්නේ අපි වැරදි අපි දැන් මේක පෙන්නලා මේක ෆෝන් කිව්වට නෑ මේක තුවක්ක කිව්වාම ඒක ඩිලූෂන්. දැන් අපේ රටේ සමහරුන්ට තියෙනවා ඒ ඩිලූෂන්. ඒ ડોක්ටර්ස්ලාත් ඉන්නවා අපේ ඩිපියුටි මිනිස්ටර්ත් ඉන්නවා. ඒ නිසා සමහරුගේ ඩිලූෂන් එක අපිට වෙනස් කරන්න බෑ. සමහරුන්ට තියෙන්නේ හැලුසිනේෂන්. දැන් අද උදේ කතා කරා ඔය කන්ටේනර් පන්නපු මේ ඇමති. ඒ ඇමතිතුමා මං උත්තරේ තියෙන ප්‍රශ්න ටිකක් අහලා ප්‍රශ්න අහනකොට එතුමා කියනවා මට පිසු කියලා. එතකොට ඒ හැලුසිනේෂන් එක අනිත් එක තමයි තියෙන්නේ මේගොල්ලෝට තියෙනවා අර ලෙඩ ගැන ඉන්සයිට් එක. සමහරුට දැනගන්න බෑ තමුන්ට ලෙඩ තියෙනවා කියලා. එතකොට ડોක්ටර් කෙනෙක් කිව්වම ඒක මාර අවුලක් වෙනවා. ඒ නිසා මට කියන්න ඇමති නෑ මේ ඩිපියුටි මිනිස්ටර් ඉන්නවා එයාට කියා ගන්න පුළුවන් ඒ මේ කන්ටේනර් පන්නපු ඇමතිලාට. ඒක වෙලා තියෙන්නේ මූලාසන මන්ත්‍රීතුමනි කුඩු බිව්වොත් ඒ කියන්නේ ඩ්‍රග් අබියුස් එකක් කරන කට්ටියට තමයි ඒක වැඩිපුර එන්නේ. එතකොට මේ සමහර දැන් මම අපිත් හොස්පිටල් යනවානේ. එතකොට දැන් අපි සයිකියාට්‍රික් වෝඩ් එකට ගියාම ලෙට්ටු ටික ගෑ ගන්නවා ඔන්න පිස්සා ආවා කියලා ડોක්ටර් කෙනෙකුට. එතකොට ડોක්ටර් කෙනෙක් ගිහිල්ලා හැම පිස්සටම ඔයා පිස්සා කියලා කියාගෙන ඉන්න බෑ. අපිට hinaවලා යන්න වෙනවා. එහෙම නැත්නම් අපිට ලෙඩක් වෙනවා. ඒ නිසා මේ මම දැක්කා අර තවත් තියෙනවා මේ රිපෝට් එකක් අවිල්ලා දිනවා ශ්‍රී ලංකා is a safe inclusive welcoming destination for LGBTQI. ඒක සමහරවිට ඉංග්‍රීසි තේරෙන්නේ නැවත ඉතින් big question නගන්න කට්ටියනේ ඉන්නේ. ඇමති කෙනෙක් කියලා ඉන්ටර්නැෂනල් ෆෝරම් එකේ big question කියලා අහනවා ෆ්‍රැක්ෂර්ද කියලා. නෑ කොච්චන් කිව්වා. ඒ වගේ කට්ටියට අපිට ඉංග්‍රීසි වලින් කියන්න බෑ. හැබැයි කියන්නම් පස්සේ ට්‍රාන්ස්ලේට් කරගන්න. lesbian, gay, bisexual, transgender, queer. ඒ වගේ දැනක් මේ රට දැන් අපිට සිස්ටම් චේන්ජ් කරලා ලස්සන කරලා තියන්නේ LGBTQIA වලට ලස්සන රට අපේ රට කියලා අපේ ටුවරිසම් බෝඩ් එකේ ලියුමක් දීලා තියෙනවා. ඒ කියන්නේ තව කාලෙකින් අපිට ඉස්සර පුටුවල් වල විනෝද දේවල් බලන්න පුළුවන්. හරිද? හැබැයි ඒවට මට කියන්න බෑ දැන් ওই එක දැන් වල වෙනවද දන්නේ අපේ රටේ ඉන්න ලොකු ප්‍රධානියා ඇමරිකාවල LGBTQI වලට උන් ගෙදරත් කරන ඒවට මේ පාර්ලිමේන්තුවේ කරලා ඒවට දැන් රිපෝට් එක දීලා තියෙනවා. වරල්ලා අපේ රටට වරල්ලා අපි ටුවරිසම් ඩෙවලොප් කරමු LGBTQI කියලා. එතකොට හිතලා බලන්න මේ ඉච්චර කාලේ මේක බෞද්ධ රට මේ මෙච්චර කාලේ හිටපු හැම ජාතියම ලස්සනට ජීවත් වෙන බෞද්ධ මුස්ලිම් හින්දු රට දැන් වෙලා තියෙන්නේ LGBTQI රට. අපි කියනවා මේ දඩුවම් දෙන්න ඕන කෝපරල් පනිෂ්මන්ට් දෙන්න බෑ. හැබැයි පේලිය ඉස්සරහට වාඩි වෙලා ඉඳගෙන LGBTQI කරන්න පුළුවන්. ඒ ඇමතිලාට ඇමතිකමක් කරන කට්ටිය දැන් රිපෝට් එක දීලා තියෙනවා ශ්‍රී ලංකා is a very nice place to conduct LGBTQI transparent business කියලා. එතකොට හිතලා බලන්න. තව එකක් මට කියන්න කැමති මූලාසන මන්ත්‍රීතුමනි මේක දැන් අපි කියලා තියෙන්නේ දැන් අර අපේ එම්පිලා ඉන්නවා සමහරු ගිහිල්ලා ටැප් එක ඇරිනවා. සමහර ගිහිල්ලා ওই පාරවල් වල තියෙන පොඩි මේවට ගිහිල්ලා සීමෙන්දි දානවා. සමහර ගිහිල්ලා ওই බ්ලොක් කරලා අරගෙන ඇවිල්ලා මේ බිත්ති ගදනවා. දැන් මේ රට this is a parliament. කරුණාකරලා දැනගන්න මේක පාර්ලිමන්ට්. MP කියන්නේ සමහරවට තේරෙන්නේ නැතුව MP කියන්නේ මොකක්ද කියලා member of parliament. එතකොට MP කියන එක
ඔය ගෞරවය තියෙනවා. සමහර වෙලාවට කියනවා නගිටලා පිස්සු ටිකක් මේ රටේ ඉන්න ගෑ ගන්න එපා බබාලා වාඩි වෙන්නකෝ අහන්නකෝ අපි කියන එක. අයි අද ඔය කුඩු ගාලා ආයෙ සත දාන්න පටන් ගත්තා. ඒ කුඩු ගානේ නමිට ඕවට ගෑ ගන්න මේ කුඩු ගාපු එම්පිලා දැන් එකෙක් නගිටලා කියන්නේ ප්‍රභාකරන් රාෂ්ට්‍රවාදී කියලා. නෑනේ ඉස්සරහත් නෑ පිටපස්සෙත් නෑ. හැබැයි අපේ සබලියට කියන්නේ මොකද්ද? අපේ රණවිරුන්ට කියනවා සබලියෝ කියලා. ඔයගොල්ලෝ කොන්ද බණ දිනවන කවුරු හරි මම බලා දෙන්න. මගේ විනාඩි 9ක් තියෙනවා මම දෙන්න. කවුරු හරි නගින්න ඔන්න එනවා බිග් කොච්චන් අයියා. අපිට කියන්නේ මේ රටේ ඉන්න සබලියෝ නෙවෙයි රණවිරුවෝ කියලා. නැත්තම් කියන ප්‍රභාකරන් රාෂ්ට්‍රවාදී කියලා. එයාටත් කියන්න බැරුව ඉන්නේ. ගරු මූලාසන මන්ත්‍රීතුමනි ඒ තරමට මේක රට වැඩිලා තියෙන්නේ. තව කල් යනකොට අපිට සමහර වෙලාවට දැන් නෙවෙයි අපේ ජනාධිපති ප්‍රයිම් මිනිස්ටර් ඒ වගේ කට්ටිය LGBTQI ප්‍රොමෝට් කරන්න පුළුවන් වීඩියෝ දාලා. ඒ විදිහට අපේ රට ගිහිලා තියෙන්නේ. මේක this is ඔයගොල්ලෝ දැක්කම අපේ රට කියන්නේ අපේ ලෝකයේම අපේ රටට ජංගිසි ගෞරවයක් තියෙනවා. ශ්‍රී ලංකා කියන pearl of ocean of Indian Ocean. එතකොට අපේ රටට LGBTQI ප්‍රොමෝට් කරනවා. හැබැයි අපිට කවදාවත් මේ අර කෝපරල් පනිෂ්මන්ට් එක තියාගන්න බෑ. ඒක වැරදි කියලා කියනවා. තවත් කල් යනකොට ඒක ප්‍රශ්න වෙනවා. තවත් මං කියන්න. අහන්න. හරිද? දැන් අපි කියනවා අපි කිව්වා මෙච්චර කාලේ අපි බස් වල ගිහිල්ලා දේශපාලනයක් කරනවා කියලා. හොඳයි. අපි මේ ට්‍රේන් වල ගිහිල්ලා දැන් සමහර වීඩියෝස් දැම්මා ට්‍රේන් වල. අවිල බලන්න ඔය අපේ මේ මාධ්‍ය වල තියෙන ගේ එක තමුන් සමහරුන්ට කාර් දෙකයි සමහරුන්ට වාහන තුනයි. දැන් මේ තව 2000ක් ගෙන්නනවලු එම්පිලාට දෙන්න. අපි ආවේ මේ අපේ සල්ලි වලින් අපේ ඩයස්පොරා සල්ලි වලින් මං කිව්වා මගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක 86යි 18යි 0යි 32යි 95යි වී. මගේ ටෝටල් ඇසෙට් එක අද මං ගාව තියෙන ලක්ෂ 18යි. ඊට වඩා කොයිර සල්ලි තියනවා නම් අරන් දෙන්න මම තියාගන්න. හැබැයි ඒක එම්බි කෙනෙකුට නැගිටලා කියන්න උන්ගේ වත්කම් බරගම් එක ඩෙන්ටිටි කාඩ් නම්බර කියන්න මික්කොච්චි නයියට අහන්න එයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බර පුළුවන් නේද? කියන්න බෑනේ. වඩේ විකුණලා පාම් විකුණලා දැන් මේ මාත්‍ය වල ගිහලා අඩුවා මන් දැන් මේ කෙසල් කෙඩි ගත්තා රයිස් ගත්තා මට මේ මිනිස්සු සල්ලි දුන්නාම පාන්න කියලා නෑ නෑ මං කියනවා පරුප්පු කියලා වෙඩේ දින උඹලාට කියලා පුළුවන් නම් නැගිටලා කියපළ ඔයගොල්ලෝගේ ඩෙන්ටිටි කාඩ් නම්බර එක අර මන්ත්‍රීතුමනි ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් ඉතුරු තියෙනවා විනාඩි දෙකක් තියෙනවා ඒකට දරින්න පොඩේද හරිද එතකොට මට අහන්න කැමති ඔයගොල්ලෝ වත්කම් බරකක් මෙච්චර කාලේ කිව්වා අපිට සල්ලි නෑ අපි ප්‍රභු ජාතියක් නෙවෙයි අපි සාමාන්‍ය මිනිසුන්ගේ ජාතිය කියලා කිව්වා දැන් වෙන්නේ මොකද්ද? දැන් බලුවම ඔයගොල්ලෝගේ වත්කම් බරකම් නාමල්ට වඩා වැඩි. දැන් බලුවම මේ ජෝසිතගේ එයාගේ එකට වඩා වත්කම් බරකම් වැඩි. එතකොට මට මේ කියන්නේ හිනාවක්. එතකොට ඔබතුමාලා මේකට කියන්නේ ක්‍රියාවලිය මොකද්ද? දැන් ඔයගොල්ලෝ කියනවා අපිට සල්ලි නැහැ කියලා. සල්ලි නැත්තම් සමහර කියනවා තවාගේ තමන්ගේ බබාලාගේ මොකද කියන්න ඕන කියන්න කිසි අවුලක් නැහැ. මේ තමන්ගේ බබාලාගේ පියුබර්ටි සෙරිමනි වලට මිනිස්සු ඇවිල්ලා සල්ලි දුන්නා. හොඳලාට මට බබයක් නැහැ නැත්නම් මට කියන්න තිබා මගේ බබාගේ පියුබර්ටි සෙරිමනි වලට තමයි මේක සල්ලි ආවේ කියලා. ඒ නිසා මට කෙල්ලෙක් නැති හින්දා දැන් මේක වෙලා තියෙන්නේ මේකේ සමහර එම්පිලා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතාලානේ ඉන්නේ දැන් විපක්ෂයකින්. දැන් ඔයක ගියාම දකුණ හැමෝම දන්නවා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතාලා තමයි දැන් මේ කන්ටේනර් පන්නන්නේ කියලා. ඒ ජනාධිපති ඒ කාලේ ගිහිල්ලා එක ගෙවල් වල දීපු වැඩවල නිසා දැන් මේ කන්ටේනර් එක එළියට ආවිලා තියෙනවා. ඊට පස්සේ අයියා ආවිල්ලා බයිනවා මේ නාමල්ට උඹ තමයි කුඩුකාරයා කියලා. ඊට පස්සේ නාමල් කියනවා නෑ නෑ අයියා ඔයා තමයි කුඩුකාරයා කියලා. මේක එක පවුලේ ප්‍රශ්නේ. මේ රට හැමදාම වෙන්නේ එක පවුල ඇතුලේ වෙන කුඩු ප්‍රශ්නයක්. මේ බලන්න මේ කරුණාකර මූලාසන මන්ත්‍රීතුමනි මේකෙන් අපේ වගේ තුප්පත් මිනිසුන්ට මොකරි වෙලා තියනවාද කියලා අපිට පෙට්‍රෝල් අඩු වුණාද විට්ස් එක $1,00,000ට හම්බුණාද එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ජපාන් බයික් එකක් හම්බුණාද කියලා මේක අවුරුදු 5ක් නෙවෙයි 10ක් කරුවොත් මේ බොරුවක් මේගොල්ලෝ දිගින් දිගටම කරනවා ආයේ නාමල් අල්ලනවාද එයාගේ වැරේ ඇමති අයියා ආයේ ඉස්සරහට නාමල් ජනාධිපති වෙනකොට අයියා ඊට පස්සේ තපරවිස්ස දෙන්න මම ඉවර කරන්න. ඒ නිසා මේ දුප්පත් මිනිසුන්ට කියන්නේ මේ දේශපාලනය කියන්නේ මම වැඩි කාලෙ ඉන්නේ නැහැ බය වෙන්න එපා. ඉන්නේ තව මාස දෙක තුනයි. හැබැයි මං ඉන්නකම් ඇත්ත කියලා තමයි යන්නේ. මේ සාමාන්‍ය ජනතාවට කවදාවත් හොඳ දේවල් වෙන්නේ නැහැ. අපිට පෙට්‍රෝල් 150ට ගන්න වෙන්නේ නැහැ. දැන් පෙට්‍රෝල් භාග්‍යයි තමයි 150ට ගන්න පුළුවන්. මේ ඉන්නේ කෙනෙකුට කියන්නකෝ ඒගොල්ලෝ වේදිකාවල ඒවා කිව්ව නැද්ද කියලා. කවදාද ඒක වෙනස් කරන්නේ? සිස්ටම් නැවේ වෙනස් වෙන්නේ මේ රටේ. සමහර වෙලාවට ඉස්සරහට යනකොට අපේ ජනාධිපතිලා ප්‍රයිම් මිනිස්ටර්ලා කියන්න පුළුවන් අපිත් LGBT කියලා. එච්චර තමයි වෙන්නේ මේ රටේ. thank you. මන්ත්‍රීතුමනි පොයින්ට් එක සඳහන් කරන්න. අගින්න.
ගරු සභාපතිතුමනි අපරදියක් කාල. විශේෂයෙන්ම